ආයුබෝවන් සුබ දවසක්. අද මම කතා කරන්නේ මට ගිය සතියේ හම්බුණු පොත් තෑග්ගක් ගැන. ඇත්තටම මේ පොත් තෑග්ගී හම්බ වුණේ 3 දෙනෙක්ගෙන්. ඔක්කොම පොත් 6ක් තෑගි හම්බුණා. මේ එක්කෙනාගෙන් 2 ගානේ වෙන විදියට. මුලින්ම පොත් තෑග්ග හම්බුනේ මගේ කසින්ගෙන්. මගේ පොඩි අක්කගෙන්. එයාත් ගොඩක් පොත් කියවන, ඒ වගේම පොත් එකතු කරන කෙනෙක්. මම ගොඩක් පුංචි කාලේ ඉඳන් දැක්කා එයා කොහොමද පොත් එකතු කළේ. මුලින්ම බුක් ෆෙයා ගියේ, බුක් ෆෙයා එකෙන් ගොඩාක් පොත් උස්සගෙන එනවා එයා. ඉතින් මමත් කියවන්න, පොත් එකතු කරන්න ආස වෙන්න එයා ලොකු ඉන්ස්පිරේෂන් එකක් වුණා. ඉතින් එයා ගාව තියෙන පොත් එකතුවෙන් පොත් 2ක් මට තෑගි හම්බ වුණා. මට මුලින්ම හම්බුනේ ජමීලා පොත. ඔයාලා හැමෝම දන්නවා ජමීලා කියන්නේ රුසියානු නවකතාවක්. චිංගීස් අයිත්මාතව් රචනා කරපු. රුසියානු ලේඛකයෝ අතරින් මගේ කැමැතිම, මම වැඩිපුරම කියවන ලේඛකයා තමයි චිංගීස් අයිත්මාතව්. ඉතින් ඔහුගේම ජමීලා පොත් තමයි මට මුලින්ම හම්බ වුණේ. මම ජමීලා කියවලා තියෙනවා. හැබැයි මං ගාව පොත නැහැ. ඉතින් මට හරිම සතුටුයි මට ඒ පොත හම්බ වුණු එක ගැන. ඊළඟට සයිමන් නවගත්තේ ගමගේ සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දාව කෘතියත් මට තෑගි හම්බ වුණා. මම සයිමන් නවගත්තේ ගමගේ රයිටිංස් වලට කැමතියි. හැබැයි ගොඩක් දිගයි. ඒ වගේම ඒක ඇත්තටම වෙනම අධ්‍යයනය කරන්න ඕනි, වෙනම කතා කරන්න ඕනි ආඛ්‍යාන විශේෂයක්. මොකද ඔහු රචනා කරන්නේ ලංකාවේ සංස්කෘතිය, බෞද්ධ ආගමික පසුබිම මේ වගේ කාරණාත් තමන්ගේ ලේඛනයට නතු කරගෙන. ඉතින් කතාව වගේම ඒ ලේඛනවල භාෂාව, දෘෂ්ටිය මේ හැමදේම වෙනස් තැනක තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම තාම මේ පොත කියවුවේ නැහැ. මම කලින් කියවලා තිබ්බෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ පොත හම්බ වුණ එක ගැන හරිම සතුටුයි. විශේෂයෙන්ම අක්කගේ කලෙක්ෂන් එකෙන් මේවා හම්බුණ එක ගැන හරිම සතුටුයි. මොකද කවුරු හරි කෙනෙක් පොත් එකතු කරන්නේ පොත්වලට ගොඩක් ආදරේ හින්දා, පොත්වලට ගොඩක් කැමති හින්දා. ඉතින් ලේසියෙන් කෙනෙක් තමන්ගේ කලෙක්ෂන් එකෙන් පොතක් වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ එතකොට අපිට හම්බ වෙන්නේ පොත විතරක් නෙමෙයි, පොත වෙනුවෙන් ඒ කෙනා ගාව තිබ්බ ආදරය, ගෞරවය මේ හැමදේම. ඊළඟට මට හම්බ වුණා පොත් තෑග්ගක්. ඒක නම් මට විතරක් නෙමෙයි, මමත් එක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල ගෞරවෝපාධිය හදාරන යාළුවෝ හැමෝටම හම්බ වුණා අපේ ආචාර්යවරයෙක්ගෙන්. අපිට මේ අවුරුද්දේ කලාව හා සිංහල සමාජය සහ සංස්කෘතිය කියන විෂය උගන්වන ආචාර්යතුමාගෙන්, රංජිත් සේනානායක ආචාර්යතුමාගෙන් තමයි මේ පොත් තෑගි දෙකම අපිට හම්බ වුණේ. එතුමා සංස්කරණය කරපු කෘති දෙකක්. එකක් තමයි පී.බී. ප්‍රතිභා උවසර ශාස්ත්‍රීය සංග්‍රහය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුංචි බණ්ඩා ඒකනායක මහතා වෙනුවෙන් එතුමාට උපහාර පිණිස සකස් කරපු ශාස්ත්‍රීය ලිපි එකතුවක් තමයි මුලින්ම අපිට හම්බ වුණේ. මේ කෘතිය සංස්කරණය කරන්නේ ආචාර්ය රංජිත් සේනානායක මැතිතුමා. ඉතින් මේ කෘතිය ඇතුලේ ලංකාවේ සංස්කෘතිය, සාහිත්‍ය, කලාව, ඒ වගේම භාෂාව වගේ ශ්‍රේෂ්ඨ ගණනාවක් පිළිබඳ ලංකාවේ ප්‍රාමාණික වියතුන් නිර්මාණය කරපු, රචනා කරපු පර්යේෂණාත්මක ලිපි ඇතුළත් වෙනවා. ඉතින් අපි වගේ මේ විෂයන් ඉගෙන ගන්න, ඒවා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනය කරන අයට මේක වටින තෑග්ගක්. ඒ වගේම තව එතුමාගෙන්ම ලැබුණ එතුමා සංස්කරණය කරපු මාතර පුරාණය සහ නිල්දිය උදානය කියන කෘතියත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ගෞරවෝපාධි පාඨමාලාවේ අමතර විෂයක් විදිහට මාතර සාහිත්‍ය හදාරන්නත් පුළුවන්. මම නම් ඒක අධ්‍යයනය කළේ නැහැ. හැබැයි මාතර සාහිත්‍ය කියන්නේ ලංකාවේ ප්‍රධාන සාහිත්‍ය යුගයක් නොවුණත් අනන්‍ය ලක්ෂණ සහිත සාහිත්‍ය යුගයක්. ඒ වගේම විශේෂයෙන් ජන සාහිත්‍ය, ජනතාවගේ සිතුම් පැතුම් ප්‍රධාන සාහිත්‍ය ධාරාවට එකතු වුණු අවස්ථාවක්. සහ ජනතාව ප්‍රධාන ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය නිර්මාණ කරන්නට යොමු වුණු කාලයක්. ඉතින් ඒ වගේම මාතර ප්‍රදේශය ලංකාවේ සංස්කෘතික මේ වශයෙන් වගේම අපේ එක අනන්‍ය ලක්ෂණ සහිත ප්‍රදේශයක් විදිහට අධ්‍යයනය කරන එක බොහොම වැදගත්. භාෂාව අතින් උනත්, එයාලගේ සංස්කෘතිය, ජීවන රටාව අතින් උනත් ඔවුන් අනන්‍යතාව ලක්ෂණ මතු කරනවා. ඉතින් ඒ වගේ දේවල් අධ්‍යයනය කරන කෙනෙක්ට මේ කෘතිය හරිම වැදගත්. ඉතින් ඒකත් අද ඉඳන් මගේ පොත් එකතුවට අයිති පොතක්. ඊළඟ තෑග්ග හම්බුනේ බොහොම ඈතකදී, හරියටම පෙබරවාරි 18 වෙනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සංවිධානය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය මාටින් වික්‍රමසිංහ අනුස්මරණ සමරූලෙලක්.
ඉතින් එතනදී එතුමාගේ කෘති ප්‍රදර්ශනය කළා මිලදී ගන්න අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේ මට හම්බ වුණා එතුමාගේ පොත් දෙකක් තෑගි විදිහට. අපි කවුරුත් දන්න ආදරය කරන නව ලේඛිකා එහෙම කියන්නත් බෑ දැන් ඇය පරිණත ලේඛිකාවක් බවට පත්වෙමින් ඉන්නවා චතුරි දමයන්ති අක්කගෙන්. මම හිතන්නේ අක්කා ජනප්‍රියම බොහොම සුන්දර දේවල් ලියන කෙනෙක් විදිහට වගේම සුන්දර තෑගි දෙන කෙනෙක් විදිහට. ඉතින් අක්කගෙන් නිතරම තෑගි හම්බ වෙනවා. ඒ අතරේ එදා දවසේ මට මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමාගේ කෘති දෙකක් තෑගි විදිහට හම්බ වුණා. එකක් තමයි මාර්ටින් වික්‍රමසිංහ රචනා කරපු භවතරණය කෘතිය. අපි අහලා තියෙනවා අපි කවුරුත් දන්නවා මේ භවතරණය කියන නවකතාව විවිධ මතභේදවලට ඒ වගේම සාකච්ඡාවන් වලට නතු වුණු බව අපි මෑත කාලයේ පවා ඒ ගැන නැවත නැවත සාකච්ඡා කරන තරම් ප්‍රබල සාකච්ඡාවක් ඇති කරපු කෘතියක් තමයි මතභේදයට තුඩු දුන් කෘතියක් තමයි මාර්ටින් වික්‍රමසිංහයන්ගේ භවතරණය කියන්නේ. ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ රචනා කරපු විචාර ලිපි කියන කෘතියත් අක්කමට තෑගි කළා. ඒකේ තියෙන එතුමා ලියපු කෙටි විචාර විවිධ මාතෘකා යටතේ විවිධ ප්‍රදේශ ගැන විවිධ සංකල්ප ගැන එතුමා ලියපු කෙටි විචාර කිහිපයක් තමයි එකතු කරලා තියෙන්නේ. මාර්ටින් වික්‍රමසිංහගේ කෘති සැලකිය යුතු ප්‍රමාණයක් මං ගාව තියෙනවා. සමහරවිට හිතන්නේ මම වැඩිපුරම කියවපු සිංහල ලේඛකයා තමයි එතුමා. එතුමාගේ ලේඛන ශෛලියට මම ගොඩක් කැමතියි. කතාවලට විශේෂයෙන් දකුණු පළාත ගැන හරි ලස්සන චිත්‍රයක් අපේ හදවතේ මැවෙනවා එතුමාගේ කෘති කියවද්දී. ඒ වගේම ලංකාවේ සමාජය අධ්‍යයනය කරන හරිම වැදගත් සහ භාෂාව අධ්‍යයනය කරන්න. ඉතින් ඔන්න ඔය පොත් තමයි මට තෑගි හම්බුනේ. ඉතින් හරිම සතුටුයි ගැන. ඔයාලට පුළුවන් මේ වගේ පොත් තෑගි කරන්න. ඒ වගේම ඔයාලට ළඟදී තෑගි ලැබුණ ඒ වගේ පොත් ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේම මට කලින් හම්බුණු පොත් තෑග්ගක් ගැන බලන්න කැමති නම් ඔයාලට පුළුවන් ලිටරරි ව්ලොග්ස් කියන ප්ලේලිස්ට් එකට යන්න. එහෙනම් ආයෙම තවත් පොත් කතාවකින් හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. මම කවි.